අපි නොදන්න අපෙන් සඟවා ගිය අපේ ඉතිහාසය ගැන අපි කොයිතරම් දේවල් නොදන්න කරුණු තියෙනවද? ඉතින් අදත් අපි ඔයාව එක් කරගෙන යන්නේ අන්න ඒ වගේ ඔබ අප නොදන්නා බොහෝ කරුණු රාශියක් සැඟව ගිය උතුම් වූ පුණ්‍ය භූමියකටයි. මේ පුණ්‍ය භූමිය පිහිටා තිබෙන්නේ සියඹලාණ්ඩුව ප්‍රදේශයේ සිට පොතුවිල් දෙසට ඇති මාර්ගයේ කිලෝමීටර් 20ක පමණ දුරක් පැමිණ පසු ලාහුගල නගරයේ පසු කර කිලෝමීටරයක පමණ දුරක් පැමිණ පසු පන්සල්ගොඩ හන්දියෙන් දකුණට ඇති මාර්ගයේ මීටර් 500ක් පමණ දුරට ගියට පසු ඔබට දකින්නට ලැබෙනවා අතීතයේදී රුහුණු මහ විහාරය ලෙස නම් දරූ වර්තමානයේ මගුල් මහ විහාරය ලෙස නම් දරන්නා වූ ඒ උතුම් වූ පුණ්‍ය භූමිය. ඉතින් අපි අද ඔබව චාරිකාවේ රැගෙන යන්නේ ඒ උතුම් වූ පුණ්‍ය භූමියේ ඇති සුවිශේෂී දෑ ඔබ වෙත ඉදිරිපත් කිරීමටයි. ඔබ මේ ඉදිරියෙන් දකින්නේ එම පුණ්‍ය භූමියට ඇතුල් වන ස්ථානයයි. මෙම ස්ථානයේ ඇති වාහන නැවතුම් අංගණයෙන් වාහනය නවතා අපි ඉදිරියට ගමන් කරන්නෙමු. වාහන නැවතුම් අංගණයේ සිට ඉදිරියට ගමන් කිරීමේදී රජ කාලයේ ඇතුන් ගාල් කර තිබූ ඇත් ගාලක් දක්නට ලැබේ. අනතුරුව පැරණි පුරාවිද්‍යාත්මක ගොඩනැගිල්ල ඇති ස්ථානයේ සිට වම් පසින් ඇති මාර්ගයෙන් අපි ඉදිරියට ගමන් කරන්නෙමු. මෙසේ ගමන් කරන අපහට පළමුවර දකින්නට ලැබෙන්නේ අතීතයේ පොකුණු යයි භාවිතා කරන ලද ස්ථාන කීපයකි. වර්තමානයේද නටබුන් ලෙස දක්නට ලැබෙන මෙම පොකුණු අතීතයේ කෙලෙස නම් දිස්වන්නට ඇද්ද. ඔබ චිත්ත රූපයක් මවා ගන්න. වර්තමානයේ නුවර දළදා මාලිගාව වෙත එම දළදා මාලිගාව වටා ඇති වැවෙන් අත්කර ඇති අලංකාරයක් බදුද. අන්න එලෙසම අතීතයේද මෙම විහාරස්ථානයේ වෙත ගමන් කිරීමේදී මේ දෙපස ඇති පොකුණු මගින් මෙම ස්ථානයේ කෙලෙස නම් අලංකාරයෙන් දිස්වන්නට ඇද්ද. ඉතා විශාල වූ ගල් ප්ලේට් මතින් බැසීමට සකස් කර ඇති මෙම ස්ථානය සියුම් ලෙස නිර්මාණය කර ඇති සුවිශේෂී ස්ථානයකි. අපගේ මුතුන් මිත්තන්ගේ ඒ කලා හැකියාව කෙබඳුද. එලෙසම අප එම ස්ථානයෙන් ඉදිරියට ගමන් කිරීමේදී දෙපස ඇති ගල් කුළුණු මගින් අතීතයේ තිබූ ප්‍රෞಢත්වය තවදුරටත් ඔප්නන්වා පෙන්වනු ලබයි. මෙලෙස ඉදිරියටම ගමන් කරන අප වෙත එම ස්ථානයට ඇතුල්වීමට පෙර ඇති මෙම ගොඩනැගිල්ලෙන් වම්පස ඇති මාර්ගයෙන් ඉදිරියට ගමන් කළ යුතුයි. එම ස්ථානයෙන් ඉදිරියට ගමන් කිරීමේදී අපට හමුවන දෑ මොනවදැයි අපි ඔබ වෙත ඉදිරිපත් කරන්නෙමු. මෙම ස්ථානය තුළ ඔබට ඔබගේ ජීවිතයේ ඔබ කිසි දිනක නොදුටු දර්ශනයක් දකින්නට ඇති බව අපි කියන්නෙමු. එම නිසා මෙම වීඩියෝ පටය සමග අවසාන වෙන තෙක් ඔබ රැඳී සිටීමට වග බලා ගන්න. මේ තමයි මෙම ස්ථානයට ඇතුල් වීමට ඇති පළමු දොරටුව. මෙවැනි දොරටු 4ක් ඇති බවට අපි අසා ඇත. මේ ඇතුළු ප්‍රාකාරය. ඇතුළු ප්‍රාකාරය ලෙස හඳුන්වනු ලබන්නේ යම්කිසි පුණ්‍ය ස්ථානයකට හෝ යම්කිසි ස්ථානයකට ඇතුල් වීමට පෙර එම ස්ථානය වට කර ඇති ස්ථානයට ඇතුල් වන මාර්ගයයි. ඇතුළු ප්‍රාකාරයෙන් අපි ඇතුල් වෙන විට අපට පළමුවට වම්පසින් දිස්වන්න ලැබෙන්නේ ඉතාමත් සුවිශේෂී වූ ස්ථානයකි. බලන්න ඔබට එය දිස්වන ආකාරය. විශාල වූ ගල් කණු මතින් තේජාන්විත ලෙස අතීතයේ බැබලෙන ඇති ප්‍රාසාදයක නටබුන් නෙමේ. එක ගල් කණුවක් ඉදිරියෙන් සිටගත් විට කෙරවලේ මැති ගල් කණුව කිසිවිටකත් නොපෙනේ. එලෙසම මෙම ස්ථානය තුළ ඇත්තේ ලංකා ඉතිහාසය තුළ සහ ලංකාවේ හමු වූ විශේෂිතම වූ සඳකඩ පහණයි. මෙම සඳකඩ පහණ ගැන සවිස්තරාත්මක වාර්තාවක් මෙම වීඩියෝ පටේ අවසානයට අප ඔබ වෙත රැගෙන එන්නෙමු. මෙම ස්ථානයෙන් නැවත අප හැරි ඉදිරියටම ගමන් කරන්නෙමු. වසර 100 ගාණක් පැරණි වූ විශාල ගස් මගින් මෙම ස්ථානය තවත් අලංකාරවත් කර ඇත. ඇත්තටම මේ ගසක් කතා කරයි නම් අපිට කොයිතරම් අතීතයක් ගැන කරුණු සඳහන් කරයිද. මෙලෙස ඔබට ඉදිරියෙන් දිස්වන්නේ මෙම ස්ථානයට ඇතුල්වීමට ඇති දෙවැනි දොරටුවයි. සතර දිසාවෙන් ඇතුල්වීම සඳහා දොරටු 4ක් මෙහි ඇත. බලන්න මෙම ස්ථානයටද ඇතුල්වීමට මුරගල් ආදී වූ සියලුම දේවල් යොදා ඇත. ඉතා වූ විශාල ප්‍රාකාර බැම්ම දෙස බලන්න. මෙම ස්ථානයන්හි ආරක්ෂාව ගැන අපේ අතීතයේ මුතුන් මිත්තන් කෙලෙස නම් සිතා තිබේද. මෙම ස්ථානය තුළ තවත් විශේෂිත වූ කරුණු කොයිතරම්නම් සැඟව ඇද්දැයි අපි නොදන්නෙමු. නමුත්
අපේ ප්‍රෞಢ ඉතිහාසය මේ තුල ගැබ්ව ඇත. එලෙස ඉදිරියට ගමන් කිරීමේදී අතීතයේදී විහාර මහා දේවිය නම් වූ දේවින් වහන්සේ නමක් විසින් ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කර වන්දනාමාන කරනු ලැබූ චෛත්‍යයක් ලෙස මෙය හඳුන්වන්නට අපට පුළුවන්ය. මෙම විහාර මහා දේවිය ලෙස අපි හඳුන්වනු ලබන්නේ දුටුගැමුණු රජතුමාගේ මව නොවේ. එම දුටුගැමුණු රජතුමාගේ මවට පසුව මෙම ප්‍රදේශයේ පාලනය කරපු රජවරයෙක්ගේ බිසවක් වූ විහාර මහා දේවියක්ය. ඒ වගේම තමයි මෙම ස්ථානය කාවන්තිස්ස රජතුමා හා විහාර මහා දේවිය එනම් අපගේ රට එක්සේසත් කරපු ශ්‍රේෂ්ඨ නායකයා දුටුගැමුණු මහ රජතුමාගේ මව සහ පියා ඇඳුම් පිඳුම් කරනු ලද එතුමන්ලාගේ ජීවිතයේ සුවිශේෂිතම වූ අවස්ථාවන් සිදු වූ පුණ්‍ය භූමියක් ලෙස මෙම ස්ථානය අපට හඳුන්වන්නට පුළුවනි. එතුමන්ලාගේ කාලයේ පවා නිර්මාණය කරන්නට ඇතැයි විශ්වාස කරන මෙම චෛත්‍ය අදටත් ඉතාමත් තේජාන්විත ලෙස බැබලමින් පවතී. මෙම ස්ථානය අවටද ඉතාමත් විශාල වූ ගස් මගින් මෙම ස්ථානයට තවත් අලංකාරයක් එක් කර ඇත. මෙලෙස අපි මෙම ස්ථානයෙන්ද ඉදිරියටම ගමන් කරන්නෙමු. තවත් සුවිශේෂී කරුණක් ගැන අප ඔබට කියන්නෙමු. මෙම සියලුම වීඩියෝ පට අපි පටිගත කරනු ලබන්නේ ජංගම දුරකථනයක් මගින්. එම නිසා ඔබගේ ඇස්වලට අපහසුතාවයක් මෙමගින් ඇතිවන්නේ නම් එයට අප සමාව අයදා සිටින්නෙමි. ඉතාමත් දැඩි අවුරශ්මියක් පතිත වන අවස්ථාවක වුවද මෙම ස්ථානයේ ඇති මෙම විශාල ගස් මගින් අපහට සිසිල් බවක් ඇති කර දෙනු ලැබේ. මෙලෙස අප ඉදිරියට ගමන් කිරීමේදී මෙම ස්ථානයට ඇතුල් වන සතර මහා දොරටු වලින් අනිත් තවත් දොරටුවක් දක්නට ලැබේ. එම දොරටුව අසලටද ගොස් අපි මෙහි ඇති විශේෂත්වය ගැන විමසා බලමු. ජීවිතයේ ඔබද එක්වරක් හෝ අනිවාර්යයෙන්ම පැමිණ අපගේ මේ ප්‍රෞಢ ඉතිහාසය ගැබ් ඇති මෙම ස්ථාන ඔබගේ දෑසින් දැක බලා ගැනීමට උත්සාහ කරන මෙන්ද අපි ඉල්ලා සිටින්නෙමු. මෙම ස්ථානය තුළ මෙන්න මේ ගල් ලොක්කයක් තියෙනවා. ඒ කියන්නේ මේ අපේ ඍජුව මේ ගල්කම් තබා ගැනීම සඳහා එම කාලයේදී භාවිතා කරන්නට ඇතැයි සැලකෙන උපක්‍රමයකි ඒ ඔබ දුටුවේ. මෙලෙස මෙම ස්ථානයේද ඇති සුවිශේෂී වූ දෑ අපි නරඹා ඉදිරියට ගමන් කරමු. මෙලෙස ඉදිරියට ගමන් කරන්නා වූ ඔබට දක්නට ලැබෙන්නේ මෙම ස්ථානයේ ඇති සුවිශේෂිතම වූ ස්ථානයයි. එනම් මගුල් මණ්ඩපය නැත්නම් බෝධිඝරයක් ලෙසද හඳුන්වනු ලබන මෙම ස්ථානය අපගේ ශ්‍රේෂ්ඨ නායකයෙකු එනම් රජවරයෙකු වූ රුවන්වැලි මහා සෑය නිර්මාණය කරන්නට යෙදුණා වූ දුටුගැමුණු මහ රජතුමාගේ මව සහ පියා එනම් විහාර මහා දේවිය සහ කාවන්තිස්ස රජතුමා යන දෙදෙනා විවාහ ගිවිසගත් ස්ථානය විවාහ මණ්ඩපය මෙලෙස ඔබ ඉදිරියෙන් දිස්වනවා ඇත. විවාහ මණ්ඩපය බෝධිඝරයක් ලෙසද විවිධ විද්වතුන් අදහස් දක්වා ඇත. කෙලෙස නමුත් මෙම ස්ථානය මගුල් මණ්ඩපයක් නිසා මෙම ස්ථානයට මගුල් මහ විහාරය යන නම ලැබුණු බවද ජනප්‍රවාදයේ සඳහන් වේ. අතීතයේදී රුහුණු මහ විහාරය ලෙසද මෙය නම් දරා තිබෙන්නේ මෙම ස්ථානය රුහුණු ප්‍රදේශයේ ඇති විශාලම නටබුන් සහිත පන්සලක් නිසාය. තවද එම ඉදිරියෙන් දුටු මගුල් මණ්ඩපය අතීතයේදී අග්නි නම් පූජාවක් පැවැත්වීම සඳහාද යොදාගත් බව මා එක්තරා ලිපියකදී කියවා ඇත. මෙලෙස දැන් ඔබට ඉදිරියෙන් දිස්වනවා ඇත මෙම ස්ථානයේ ඇති බුද්ධ මන්දිරය බුදුගෙය. මෙම ස්ථානයේද ඉතාමත් ප්‍රෞಢ ලෙස අලංකාරවත් ලෙස වැජබෙන බුදු පිළිම වහන්සේ නමක් පිහිටා ඇත. එලෙසම ඔබ සිතන්න මෙම ස්ථානය අතීතයේ කෙලෙස නම් පවතින්නට ඇද්ද. මෙම ස්ථානයේ වහලවල් වෙනි දේවල් මගින් කොයිතරම්නම් අලංකාරයක් එක් කර තියෙනට ඇද්ද. මේ විශාල ගල් කුළුණු මත තට්ටු කීයක නම් දේවල් තියෙනට ඇද්ද. අපගේ මුතුන් මිත්තන් අපගේ බෞද්ධ දර්ශනය වෙනුවෙන් වැදුම් පිදුම් වෙනුවෙන් කෙලෙස නම් කැපකිරීමක් කරන්නට ඇද්ද. ඔවුන්ගේ ජීවිතේ බොහෝ දේවල් ඔවුන් කැපකරේ බෞද්ධ දර්ශනය වෙනුවෙන්ය. එලෙසම ඔවුන්ගේ අනාගත පරපුර වෙනුවෙන් ඔවුන් කෙලෙස නම් දේවල් ඉතුරු කර ගොස් ඇද්ද. අපගේ අනාගතය වෙනුවෙන් කුමක් ඉතුරු කරන්නේදයි අප නැවත වරක් සිතා කටයුතු කළ යුතු බව මට ඔබ වෙනුවෙන්
මේ අවස්ථාවේදී මතක් කරන්නට කැමැත්තෙමි. මෙලෙස මෙම ස්ථානයෙන්ද අප ඉදිරියට ගමන් කිරීමේදී ඔබට මා මුලින්ම සඳහන් කර සුවිශේෂී වූ සඳකඩ පහණ ගැන කරුණු ඔබ වෙත ඉදිරිපත් කරන්නෙමු. මෙම ස්ථානයේදී ඉදිරියටම ගමන් කිරීමේදී අපට මා මුලින්ම සඳහන් කර අර ප්‍රාසාදයක ලක්ෂණ තිබූ ස්ථානය අසල මෙන්න මේ ඔබ ඉදිරියෙන් දකින ස්ථානයේ අසල පිහිටා තිබෙනවා ලංකාවේ විශේෂිතම වූ සඳකඩ පහණක්. මෙම සඳකඩ පහණ තුළ අනිත් ලංකාවේ ප්‍රදේශවල දක්නට ලැබෙන අස්වරූප සිංහරූප වෙනුවට දක්නට ලැබෙන්නේ විශේෂිත වූ ලක්ෂණයකි. මෙම සඳකඩ පහණ තුළ ඇත්ගොව්වා සහිත ඇත් පෙළක් දක්නට ලැබේ. ඉතාමත් ගැඹුරට කෙටු සියුම් කැටයම් මෙහි දක්නට ලැබේ. මෙම සඳකඩ පහණ තමයි ශ්‍රී ලංකාව තුළ ඇත්ගොව්වා සහ ඇතා සිටින එකම සඳකඩ පහණ. මේ සඳකඩ පහණෙන්ද ඉදිරියට අපි ගමන් කරන්නෙමු. මෙලෙස ඉදිරියට ගමන් කිරීමේදී අපට අර කලින් සඳහන් කර ගොඩනැගිල්ලට පසුව මේ වර්තමානයේ වන්දනාමාන කරන ඉතා විශාල වූ බෝධි වෘක්ෂය දක්නට ලැබේ. මෙම බෝධි වෘක්ෂයද සුවිශේෂී බවක් මාගේ දැසට දිස්වන්නට විය. ඔබ බලන්න ඔබ මීට පෙර දැක තිබෙන බෝධි වෘක්ෂවලට වඩා මෙම බෝධි වෘක්ෂයේ ඇති විශේෂත්වය කුමක්ද කියා. පොළවට පහළින් එල්ලී ඇති බෝධි වෘක්ෂයක් නොව මෙය අහස උසට නැග ඇති බෝධි වෘක්ෂයකි. බෝධි වෘක්ෂයෙන් පසු අප ඔබට පෙන්වනු ලබන්නේ අපගේ උතුම් වූ සංඝරාජාණන් වහන්සේ දෙනමකගේ ධාතු තැන්පත් කර ඉදිකර ඇති පුංචි චෛත්‍ය දෙකකි. මෙම ස්ථානය අතීතයේ සිට රැකගෙන ඒ උතුම් වූ සංඝරාජාණන් වහන්සේලා නමස්කාර කිරීමටද අප මෙම අවස්ථාව කරගන්නෙමු. අපගේ ශාසනය තුළ මෙම සංඝරාජාණන් වහන්සේගේ සේවාව තකයි කියා අපට කිව නොහැක. ඒ උතුම් වූ සංඝරාජාණන් වහන්සේලාට නමස්කාර වේවා. මෙම ඉතිහාසමය ස්ථාන රැකගෙන උතුම් වූ සංඝරාජාණන් වහන්සේට නමස්කාර කරමින් ඔබගේ ඒ උතුම් වූ කෘතඥතාවය මෙහි පහලින් කමෙන්ට් එකක් ලෙස සඳහන් කිරීමටද අමතක නොකරන්න. ඉතින් දයාබර අම්මේ තාත්තේ නැවතත් මෙන් වීඩියෝ එකකින් අප හමු වෙමු. තෙරුවන් සරණයි.